ඉතින් ස්පෝර්ට්ස් ක්ලබ් එකකට අපි අද දවසේදී ආවා යෝන් ක්‍රීඩකෙක් හම් වෙන්න. අපි අද එයාත් එක්ක තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. එයාගේ දක්ෂතා ගැන බලන්න මේ කවුද කියලා. ඉතින් තමයි සමිති සමිති කොහමද? හොඳයි අයියේ. මොකද කරන්නේ මේ දවස්වල? මේ දවස්වල ස්කයි ක්‍රිකට් ටූර්නමන්ට් එකක් ගියා ඉන්දියා සීරීස් එක ගහලා මේ දවස්වල ක්‍රිකට් ගහගෙන ප්‍රැක්ටිස් කරන් ඉන්නවා දැන්. right. දැන් සමිතු ඉගෙන ගත්තේ කොහෙද ඉස්කෝල නම? මම මුලින්ම ඉස්කෝලේ ගියා අයියේ මාදාම්ප කරුප්පුව සුගතානන්ද විද්‍යාලයට. ඕකේ. ඒකෙන් ඊට පස්සේ වෙන්නප්පු සාන් ජෝසප් විද්‍යාලයට එනවා වයස අවුරුදු 13 දී. ඊට පස්සේ කරන ජෝසප් ඉස්කෝල වෙන්නපු ජෝසප් පාස් කියන්නේ නිකුන් දරංචි ඉගෙන ගත්තත් ජෝසප් පාස් විද්‍යාලේ. ඉතින් දක්ෂ මල්ල ක්‍රීඩකයින් විශේෂයෙන්ම බී කරන පාස් තමයි ජෝසප් පාස් කියලා කියන්නේ. මම මල්ල ක්‍රීඩාවට ලොකු තැනක් තියෙනවා ජෝසප් පාස් විද්‍යාලේ. දැන් කොහොමද ක්‍රිකට් පටන් ගත්තේ? ක්‍රිකට් පටන් ගත්තේ අයියේ මුලින්ම ක්‍රිකට් බලන්න පටන් ගත්තේ ගෙදර 100ක් මැචස් බලුවා පොඩි කාලේ. ඊට පස්සේ අවුරුදු 13 දී අම්මා දානවා පොඩි ඇකඩමි එකකට වෙන්න අප්පුවේ. එතන පළවෙනි කෝච් හිටියේ තරංගසගේ එතන ප්‍රැක්ටිස් කරලා තරංගස ඊට පස්සේ එන්න කෙනා ඉස්කෝලේ ප්‍රැක්ටිස් ඉස්කෝලේ ක්‍රිකට් ගහන්න. ඕකේ. ඊට පස්සේ ඉස්කෝලේට ගිහිල්ලා පළවෙනි අවුරුද්දේ මේ මට 13 එකේ ගහන්න ප්ලේස් එකක් තිබ්බ විකට් කීපර් එකේ ප්ලේස් එකේ ඉෂුව එකක් තිබ්බා. එතන ගහන්න හම්බ වෙනවා. ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ මැචස් 6ක් ක්‍රීඩා කරා. අන්තිම තරඟෙදී අපේ හිටපු හොඳම පන්දු යවන්න ඉන්ජර් වුණා. ඊට පස්සේ අන්තිම තරඟයට පන්දු යවන්න පුළුවන් කියලා සර් අහනවා. ඊට පස්සේ මම ඒක අභියෝගේ වාර ගන්නවා. ඊට පස්සේ ඒකේ පළවෙනි මැච් එකෙන් බෝල් කරලා කඩලු 3ක් ලබා ගන්න සමත් වෙන අnder 30. ඒක තමයි බෝල කෙනෙක් උනේ. ලෙග් ස්පිනර් කෙනෙක් උනේ. නෑ එතකොට ඔෆ් ස්පින් එකක් දැම්මේ. ස්පිනර්. ඕකේ. ඊට පස්සේ කොවිඩ් එක ආවනේ. ඕකේ. කොවිඩ් එකත් එක්ක ඔහම ඉද්දි තරංගසම කතා කරලා අහනවා ලෙග් ස්පින් එකක් දාලා බලමුද කියලා. ඊට පස්සේ ලෙග් ස්පින් එක කොරෝනා කාලේ බෝල් කරා ගොඩක්. ඊට පස්සේ කොරෝනා කාලේ ලෙග් ස්පින් එක දාලා 15 එකට එද්දි ලෙග් ස්පින් විදියට තමයි ආවේ. කටුතු කළා. ඊට පස්සේ දිගටම ලෙග් ස්පිනර් වුණා. ලෙග් ස්පින් විදියට. ඊට පස්සේ ජෝසප් පාස් විද්‍යාලේ ලෙග් ස්පිනර් වුණා ඔයා. එහෙම තමයි වුණේ. කොහමද ඊට පස්සේ ස්කූල් කාලේ 15 17 කාලේ කරේ? 15 පළවෙනි තරගයේම අයියේ කඩලු 4ක් ලබාගෙන පළවෙනි තරගයෙන්ම ලෙග් ස්පින් දාන්න පළවෙනි මැච් එකේම කඩලු 4ක් ලබාගෙන තරගයේ වීරිය වෙන්න හම්බ වෙනවා. ඕකේ. ඒ වසරේ තරග 6යි තිබ්බේ ගෲප් ස්ටේජ් මැච් 6 විතරයි. අපි ඒකේ තරග 6ම ජයග්‍රහණය කරනවා. ඒකේ තුන්වෙනි තරගයට එද්දී අයියේ අපි නැෂනල් රෙකෝඩ් එකක් තියන්න සමත් වෙනවා රාගම් බැසිලිකා විද්‍යාලයට එරෙහිව. අපි ඒකේ මුලින් පන්දුර පහර දීලා ලකුණු 708ක් ලබා ගන්නවා වන් ඩේ එකේ. ඕවර් 50ට. ඕවර් 50ට. ඕවර් 50 ලකුණු 708ක් කියන්නේ ලොකු ඉලක්කයක් නේ. ලොකු අභියෝගයක්. ඕකේ. ඒකයි බැසිලිකා විද්‍යාලය ලකුණු 40ක් පොඩි ගානකට දවා ගන්න සමත් වෙනවා. ඒක ලොකු මාජින් එකක කොළු දිනනවා. ඔව්. ඒක රෙකෝඩ් එකක්ද ස්කූල් රෙකෝඩ් එක. ඒ කියන්නේ පාසලක් පන්දුර 50කට ලබාගත්තු වැඩිම ලකුණු සංඛ්‍යාව 708 කියන්නේ. ඒ විශාල ලකුණු ප්‍රමාණයක් සහ ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 41කට ඕල් අවුට් කරනවා කියන්නේ ලොකු ගැප් එකක කොළු දිනනවා කියන එක නේ. ඒක ජෝසප් පාස් විද්‍යාලය ලබාගත්තු ලොකු ජයග්‍රහණයක්. ඊට අමතරව මොනවද? 15න් 15 වසරේ ඒ අවුරුද්දේ ඉස්කෝලේ වැඩිම විකට්ස් ගන්න මට අවස්ථාව හම්බ වෙනවා 15න් 15. ඊට පස්සේ 17 එකට 17 පළවෙනි අවුරුද්දේත් අපි මැචස් 5ක් තියා ෆස්ට් රවුන්ඩ් එකේ. ඒ කඩලු 3 අවස්ථා 3ක් ගන්න සමත් වුණා. කටුනේ ශාන් සෙබස්තියන් විද්‍යාලයට, සඳ ලංකා විද්‍යාලයට, සෙන්ට් මේරිස් විද්‍යාලයට 17 පළවෙනි අවුරුද්දේ ඉස්කෝලේ වැඩිම විකට්ස් ගන්න මට අවස්ථාව හම්බ වෙනවා 17 එකේ. 17 අන්තිම අවුරුද්දේදී මට ඉස්කෝලේ කැප්ටන් කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒක කැප්ටන් කියන්නේ ලොකු වක්කීමක්. පාසල 19 කැප්ටන්කම ගන්නවා කියන්නේ. 17 වුණත් ලොකු වක්කීමක් කොහමද ඒ අභියෝගේ? ඒක ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. ඒත් ටීම් එකේ ප්ලේයර්ස්ලා ගොඩක් සපෝට් කරයි එතනදී මේ මැචස් දිනන්න. ඕකේ. ඒ අවුරුද්දේ පොඩි ටීම් එකක් අපිට හිටියේ. ඒත් ඒක අපිට ලොකුවට දැනුන්නේ නැහැ කට්ටිය එකමුතු වෙලා. මේ මැචස් දින්න කොහම හරි ලේසියෙම අපි සෙකන්ඩ් රවුන්ඩ් එකට මේ ක්වොලිෆයි වුණා. ඒ අවුරුද්දෙත් හොඳට පන්දු දාලා කඩලු 5 අවස්ථා දෙකක් ලබා ගන්න සමත් වුණා. 5 අවස්ථාවන් දෙකක්. කාටද විකට් පහ ගන්න ගත්තේ? එකක් සෙන්ට් මේරිස් චිලව් අනිත් එක සඳ ලංකා මධ්‍යම විද්‍යාලය. දැන් ලෙග් ස්පිනර් කෙනෙක් විදිහට තමයි ඒතර ඔයා ඉස්කෝලේ ප්‍රධානම ක්‍රීඩා කරන්නේ. එහෙම. ඒතර නායකත්වයේ ගත අවුරුද්ද කොහමද? ඒ අවුරුද්දේ අපි තරඟ 6ක් ක්‍රීඩා කරා. එකෙන් තරඟ 5ක් ජයග්‍රහණය කරන්න සමත් වුණා. අවාසනාවන්තයට සෙකන්ඩ් රවුන්ඩ් මැච් අපි එළියට යනවා. ඒකේ පන්දුව තරඟ 3ක පන්දු යවලා කළු 9ක් ලබා ගන්න සමත් වුණා.
ලෙග් ස්පිනර් කෙනෙක් විදියට. දැන් පන්දු යවන්නෙක් විදිහට විතරක්ම ක්‍රීඩා කරලා ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නේ තියෙනවනේ සමද. ඒතකොට කොහොමද බැට්ස්මන් කෙනෙක් විදිහට වාගේ කන්ට්‍රිබියුෂන් එක? ඉස්කෝලේදී බැට්ස්මන් කෙනෙක් විදිහට ලොකට පර්ෆෝම් කරන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි ඉන්දියා ටුවර් එකක් එන අපිට ස්කයි ඇකඩමි එකට ඔපචුනිටි එකක් හම්බුණා ඉන්දියා ටුවර් එක. ඒකෙදී අපි මේ ඒ කතා වෙලා ඕල් රවුන්ඩර් කෙනෙක් කියන තැන රෝල් එකේ ක්‍රිකට් ගහන්න තීරණය කරනවා. ඒකේ අවසාන තරගේ පිතිකරුවෙක් විදිහට දක්ෂතා දක්වන්න පුළුවන් වෙච්ච නිසා ඒකේ බෙස්ට් පර්ෆෝමන්ස් අවෝඩ් එක ගන්න පුළුවන් වෙනවා මට අන්තිම තරගයේදී. දැන් පාසල් කාලේ තාමත කරන වෙන මතක සටහන් මොනවද තියෙන්නේ? 17 පළවෙනි තරගයේ මට කඩලු 6ක් ලබා ගන්න පුළුවන් වුණා මාර්ෂ්ලා විද්‍යාලයට. ඒක අය කියන්නේ දිනන්න අපිට අමාරුවෙන් තිබු මැච් එකක්. අපි වන් ඩේ එක බැට් කරලා 130යි ගාලා හිටියේ. අපි මාර්ෂ්ලා විද්‍යාලේ පළවෙනි කඩුල යන්නේ ලකුණු 80කට වගේ. ඊට පස්සේ මම පන්දු යන්න පටන් ගත්තට පස්සේ ඉක්මනින් කල්ලු ටික බිඳ වැටලා තරඟේ ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වුණා. කියන්නේ මාර්ෂ්ලා විද්‍යාලයේ විකට් 6ක් ගත්ත එක තමයි ඔයගේ පාසල් කාලේ අමතක නොවෙන පන්දු යවීම. ඔව් විකට් 6ක් ලොකු අචීව්මන්ට් එකක් නේද? ඊට අමතරව මොනවද? ඊට අමතරව නැෂනල් රෙකෝඩ් එක තියපු තරඟ තමයි. මේ කණ්ඩායමක් විදියට. ඔව් කණ්ඩායමක්. දැන් විදේශීය තරඟ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන මොකද කියන්නේ? අපිට ඉන්දියාව තරඟ 5ක් ක්‍රීඩා කරන්න තරඟාවලියක් හම්බුණා. එක තරඟයක් ක්‍රීඩා කරන්න බැරි වැස්ස නිසා. තරඟ 4න් අපි තරඟ 2 ඉන්දියාව තරඟ 2 ජයග්‍රහණය කළා. අපි සමසූරන් විදිහට තරඟාවලිය ඉවර කරනවා. ඒකෙත් හොඳට පන්දු දාලා කඩලු 5ක් ලබා ගන්න සමත් වුණා තරඟ 4ට. ඒ වගේම පිතිකරුවෙක් විදිහට සාමාන්‍යයෙන් දෙයක් කණ්ඩායමට කරන්න හම්බුණා. සීනියර් ප්ලේයර් කෙනෙක් විදිහට ටීම් එක මැචස් දිනන සපෝට් කරා. ඒ විදිහට තමයි ඉන්දියා ටුවර් එක හොඳට ඉවර කරා. දැන් සමිති කියන්නේ හොඳ ලෙග් ස්පිනර් කෙනෙක්. ඉතින් ලෙග් ස්පිනර් කෙනෙක් විදිහට පාසල් කාලේ ටිකට ආරම්භ කළා සයන්ස් ආර්ට් දුරක් ඇවිල්ලා කම ඉස්කෝලේ කැප්ටන් කරලා රෙකෝඩ්ස් තියලා ඒ වගේ දක්ෂතා දක්වලා තියෙනවා. දැන් ඕනම ක්‍රීඩකෙක්ට සමදු මේ තමන් ආස කරන ක්‍රීඩකයෙක් ඉන්නවා. දැන් බොහොම ලාභාල ක්‍රීඩකෙක් තමයි. බොහොම යෝන් වීන ක්‍රීඩකෙක්. දැන් ඔයා කැමති ක්‍රීඩකයෙක් කවුද? මම පන්දු යන්නෙක් විදිහට කැමති රෂීඩ් ඛාන්ටයි. බැට්ස්මන් කෙනෙක් විදිහට ස්ටීව් ස්මිත්. රයිට්. දැන් අවසන් වශයෙන් මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මුලින්ම මෙතනට එන්න උදව් කර අම්මයි තාත්තයි ගොඩක්. අනිවාර්යෙන්ම. ගෙදර කට්ටිය හැමෝම. ඒ වගේම පළවෙනි කෝච් කිව්වම තරංගස පළවෙනි කෝච්. මෙතනට එන්න ගොඩක් සපෝට් කරා. ඉස්කෝලේ හිටපු ඔක්කොම කෝචස්ලා ප්‍රොවින්ෂියල් එකේ ඩිස්ට්‍රික්ට් කෝචස්ලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉස්කෝලේ හැමෝටම ටීම් එකේ හිටපු ප්ලේයර්ස්ලා ඔක්කොම ස්තුතිවන්ත. දැන් කවද දවසක තව ඉස්සරහට ගහන්න බලාගෙන ඉන්නවා. ඔව්. ලොක් ක්‍රිකට් ගහන්න බලාගෙන ඉන්නවා. අපි ප්‍රාර්ථනා කරනවා සමිතියට ඉතින් තවත් මීට වඩා දක්ෂතා දක්වලා අනාගතේ තවත් හොඳ ක්‍රිකට් තරුවක් වෙන්න කියලා. අපි අද තුන් විශ් කරනවා. God bless you. Thank you.